අයිබෝවන් ඉතින් මම අද තවත් අලුත් පාඩමක් කියලා දෙන්න ඔයාලට හිතුවා ක්ලොක් එකක් නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට ප්‍රධානම හේතුව ඔයගොල්ලෝ දකින්න ඇති පහුගිය දවස්වල මම මුහුදු වෙරළක් නිවැරදිව මුහුදේ පෙන ගන්න ආකාරය කියලා දුන්නා නොමිලේ. ඉතින් මේකට කෙනෙකුට රිදිලා තියෙනවා. ගිහින් බලන්න කමෙන්ට්ස් එකේ. එයා දාලා තිනවා මේ ගෑණිගෙන් පුදුම මල කරදරයක් තියෙන කියලා. ඉතින් මම හරි කරදරයක් කියලා ඒක කිව්වට මම මාර කැමතියි. මොකද එයාට මාව කරදරයක් වෙනවා කියන්නේ මට ඔයාගෙන හරි සතුටුයි. මොකද මාව කරදරයක් වෙන තරමටම ඔයා මාව ෆලෝ කරලා තියෙනවා. ඉතින් එයා ටැමිල් කෙනෙක් වෙන්න ඕන. එයාගේ ටැමිල් නමකින් ඉන්නේ නඩ සිංහල අයත් ඔය වගේ හරියට ප්‍රොෆයිල් එකට තමන්ගේ පිච්චර් එක දාගන්න බැරුව චීත්ත වැඩ කරනවා. ඉතින් මම චංචලා සුභාෂිනී මාව වටන්න මාරුයි. ඕන කෙනෙක් ඕනම දෙයක් අපහාස කරන පහුගිය දවස්වල එක දිගට මට ගැව්වා. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඉතින් අපි මම අර අද කියලා දෙන්නේ ලස්සනටම ක්ලොක් එකක් හදාගන්නේ කොහොමද කියලා. මොකද මුහුදු නිර්මාණ වලින්ම ජීවත් වෙන අය ඉන්නවනේ. එයාලට පොඩක් ඇඟේ අමාරුවක් ඇදලා තියෙනවා. මම අර පෙන ගන්න ක්‍රමය කියලා දුන්න කියලා මම කියන අර අයියෝ එයා දැන් සමහරවට කෝල් කරලා කියනවා මේ අයියෝ ආ ඒක කියලා දුන්නේ එහෙම කරාම ක්ලාසස් වලට ළමයිනුත් නැහැ. ඔයා එහෙම කියලා දෙන එක හරි වැරදි නේද? අපි ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගත්තේ. ඕක ඉගෙන ගත්තාම එයාලා ඊටාම පහසුවෙන් ඉගෙන ගන්නවා එහෙම කියලා. ඉතින් මේ පේජ් එක මගේ මේ වීඩියෝ කරන්නේ මම කැමැත්තෙන්. මම කැමති නම් කාට හරි දෙන්න. කාටවත් බෑ මට චෝදනා කරන්න. ඕනන්නේ චෝදනා කරන්න. මම ඒක බාර ගන්නෙත් නෑ. සතපාකට ගණන් ගන්නෙත් නෑ. එහෙනම් පුතේ නොදන්න අය බලන්න. දන්න අයත් ඉතින් කැමති නම් බලන්න. මේකක් බලලා ඕනනම් බනින්න. අපි දැන් ක්ලොක් එකක් හදන්නේ කොහොමද කියලා. පුතා මම ඔයාලට පොඩ්ඩක් ඉන්න මම පෙන්නනවා දැන්. අපි ඉයරින්ග්ස් පෙන්ඩන්ට් කීටැක් සාරිකට කොණ්ඩකට මේ ඕනම දෙයක් හදන්න බුක්මාර්ක් පෙන් එක කොයි එක හදන්නෙත් මික්සින් එක දෙකට එක අනුපාතයට අරගෙන තමයි කරන්නේ. වැඩි විස්තර පාඩම් ටික බලන්න ඕන නම් චංචලා සුභාෂිනී අතුකොරල කියලා යන්න මගේ YouTube එකට. ඒකේ පාඩම් ටික මුල ඉඳලා සරලව තියෙනවා. ඉතින් අපේ මුහුදු පෙන ගන්න එකනේ මට මේ ගෑණිගේ මල කරදරයක් කියලා දාලා තියෙන්නේ. ඉතින් මේ ගෑණිගෙන් ඇත්තටම මල කරදරයක්. ඉතින් අමාරුවෙන් මගේ පේජ් එකේ ඉන්න රැඳී සිටීම පිළිබඳ මගේ හද පිරිමෙව්වා එක. දැන් ඉතින් ඔයාලා දන්නවා මෙන්න මේ විදියට ක්ලොක් එකක් ගත්තට පස්සේ මෙන්න මේ අංක දැන් මේකට රෙසින් විහාඩුනුයි දෙකට එක අනුපාතය ගණන දෙකට එක අනුපාතය අරගෙන මෙචරින් කප් එකෙන් රෙසින් එකකින් 20ක් ගත්තත් හාඩන එකෙන් 10ක් අරගෙන එකම පැත්තට හොඳට මික්ස් කරලා විනාඩි 4ක් 5ක් මෝල්ඩ් එකට දාගන්න. හරිද? දැන් ඔක ඕනම පොඩි එක්කෙනෙකුට පුළුවන් නේද? ඊට පස්සේ ඉයරින්ග්ස් න පෙන්ඩන්ට් කීටක් කියලා වෙන් වෙන්නේ අපි දාන මෝල්ඩ් එකේ හැඩය අනුව. ඉතින් අපි ඒක ඉයරින්ග්ස් එකට ගන්නවද පෙන්ඩන්ට් එකට ගන්නවද කීටක් එකට ගන්නවද කියලා තීරණය කරන්නේ අපි දාන මෝල්ඩ් එක අනුව අපේ සිතුවිල්ල අනුව. ඉතින් දැන් මෙන්න මේ වගේ එක ඔයාලට තියෙන ප්‍රශ්නේ දැන් මේකට රෙසින් හාඩනර් දාලා හදාගන්න දන්නවනේ. මෙන්න මේ අංක ටික දැම්මේ නැතත් හරියට දැන් අපි හිතමුකෝ 12 කෙලින් 6 ආවේ නැතොත් 12 කෙලින් 6 ආවේ නැතොත් මොකද වෙන්නේ? කටුව කොහේ ගිහින් නවතින්ද දන්නේ නැහැ. මොකද මැෂින් එක පිටිපස්සට හයි කරනකොට මේ අංක හරියාකාරව අපි තියාගන්න ඕනේ. ඉතින් අපි බලමු මේක හරියාකාරව කරන්නේ කොහොමද. ඉතින් මේ වගේ දැන් මේ මැෂින් එකේ මේ වගේ පිටිපස්සට තියෙන්නේ. මේක සෙට් කරගන්න මෙතනින් ගානට දුවන්නම වෙනවා මෙයාට. හරිද? මෙයාව මේ කටු ටික තියෙනවා. මේ කටු ටික දුවන්න තමයි අපි මේ අංක හදාගන්නේ. එහෙනම් හැමෝම ගන්න බලන්න පොත් කොළයක්. රැස්තිද? දැන් මම ගත්තා මේ වගේ පොත් කොළයක්. මේ කොළය පුතේ නවනවා මෙන්න මෙහෙම දෙකට. හරිද? මෙන්න මෙහෙම කොළේ නවනවා දෙකට. පැහැදිලිද? දෙකට නවනවා. ඊට පස්සේ මේක ආයි නවන හරියාකාරව නිවැරදිව තව අතකට. අපි ඕන කෙනෙක් දන්නවනේ රෙසින් එකයි හාඩන එකයි මික්ස් කරන්න නේද? හැබැයි අපි දන්නේ නැත්තේ මොකද්ද? නිවැරදිව කරගන්න ආකාරය අංක දාගන්න එක තමයි අමාරු. අර අරයා කියලා දිනවනේ මට මේ ගෑණිගේ මල කරදරයක් කියලා. මල කරදරයක් නම් ඔය අමාරුවෙන් හරි මේකත් බලන්න කරන්න දෙයක් නැහැ. මේම අපි හතරට නවා ගත්තා. දැන් ඔන්න ඔක දිග්ගස්සන. දැන් මේක මෙහෙම නැවිලා මෙන්න මේ නැමුම් පාරවල් වල මාක් කරගන්න. ඊග පෑනක් නැහැ කියන්නකෝ. මෙතනින් දානවා අපි 12. හරිද? එහෙනම් මෙතනට දාන්නේ 6. මෙතනට දාන්නේ 3. මෙතනට දානවා 9. මේ ඉරි පාරවල් වලට. දැන් හරිනේ.
අංක එහෙනම් මෙන්න මේ මැද හරියටම පොයින්ට් එක මැද පොයින්ට් එක ඕනනේ දැන් අපිට මෙන්න මෙහෙම හතර නැවුවට පස්සේ මේ මෙතන චුට්ටක් කපා ගන්න. එතකොට ඔයාලට එතනට තමයි මැෂින් එක සෙට් වෙන්නේ. අර එකක් මුලින්ම කියන්න අමතකුණානේ. මෙන්න මේ විදිහට. දැන් මෙන්න මේ විදිහට ආවට පස්සේ දැන් මෙහෙම හතරට නමාගෙන දැන් ඔන්න 6 3. හැබැයි ඔයාලට ප්‍රශ්නයක් තියෙනව නේද? මෙන්න මෙතන ඉඳලා පුතේ මේ 12 ඉඳන් 3ට එනකොට 1 2 කියලා තියෙනවා. මේක ක්‍රම දෙකකට ගන්න පුළුවන්. ඕකේ? මෙතන ඉඳලා මෙතනට මැනලා ඒක දෙකට බෙදලා ගන්නත් පුළුවන්. හරිද? මෙතන ඉඳලා අඩි රූල තියලා මනින්න පුතේ මෙතනට මැන්නට පස්සේ මේ දෙන්නගේ දුර ප්‍රමාණය දෙකට බෙදලා හරියටම 1යි 2යි දාගන්න පුළුවන්. ඒ විදිහටම මෙහෙම 6යි 3යි 6යි අතරේ 6යි 9යි අතරේ 9යි 12යි අතරේ පුළුවන්. හැබැයි ඊට වඩා ලේසි ක්‍රමයක් මම කියන්නම්. අපි දැන් මෙහෙම නමා ගත්තනේ හතරට කොලේ. ඔන්න බලන්න මේ නවන ක්‍රමේ. මේ නවන ක්‍රමේ මෙන්න මෙහෙම අරගෙන මේ මෙතනින් මේක ඇතුල් පැත්තට හොඳේ මාත් එක්කම නමන්න කොලයක් අරන් මෙහෙම ඇතුල් පැත්තට නවනවා. හරි කෙලින්. හරිද? හරි කෙලින් අතින් පැත්තට. ඊට පස්සේ මේ පැත්ත තියෙනවනේ පුතේ. සමානව මේ පැත්තට මේ පැත්ත සමාන වෙන්න ඕන රජෝ. නැත්තම් ඉතින් වැඩේ අලවෙනවා. මේ ගෑණිගේ මල කරදරයක් කියන්නේ. කමන්නේ කරදරින් හරි. මෙයා මේ පැත්තට නැවුවා නම් මෙහෙම හතරට නවපු කොලේ මෙයා මේ පැත්තට නැවුවාම මෙයා මේ පැත්තට නවනවා. මෙන්න මේ දෙන්නා මෙතන සමාන වෙන්නම ඕන. මගේ ඉතින් සුට්ටක් එහෙට මෙලි ගියා. මෙන්න මෙහෙම අපි නවනවා. හරිද? දැන් නැවුවට පස්සේ මෙයා මෙන්න මෙහෙම එනවා. ඔන්න බලන්නකෝ ඊට පස්සේ අපි කරන්නේ කොහොමද කියලා. මේම නවලා තියෙනවනේ. එහෙනම් ඔන්න බලන්න 12 ගා මෙතන 1 මේ නම්ම 2 මේ නම්ම 3 අපි දාගත්තානේ. ඊට පස්සේ මේ නම්ම 4 මේ නම්ම 5 මේ නම්ම 6 මෙතන 6 දෑවනේ. ඊට පස්සේ මෙතන 7 මෙතන පුතා 8 මෙතන 9 තියෙනවා. ඊට පස්සේ 10 ආවා 11 ආවා. මෙතන තමයි අපේ මැද පොයින්ට් එක තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් ඉතින් තේරුණා නම් මල වදයන් මේ ගෑණිගෙන් හරි කියලා කමක් නැහැ. කමෙන්ට් එකක් දාන්න. ෂෙයා කරන්න තව කෙනෙකුට බලන්න. හැම කෙනෙක්ම දුෂ්ට වෙන්න එපා. මම මේ දැනුම මම දන්න දේ මම නොමිලේ කියලා දෙනවා නම් අනිත් අය නිකන් පොඩක් උඩ පනින්න නැතුව ඉන්න. මේ මොකද ඔයාලා ඒ සීආර්ට් එකෙන් මේ ජීවත් වෙනට මං එහෙම නෑනේ. මට ජොබ් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට තේරුණා නම් කමෙන්ට් එකක් දෙන්න. පුතේ ඔන්න ඔය කරේ ආයි මං කියනවා කොලේ ගත්තා. හතරට නැව්වා. හතරට නැව්වා. ඊට පස්සේ මේක මේ ඇතුළට නැව්වා. මේක මේ අතරට. හොඳට මතක තියාගන්න මේක මේ අතර නැව්වට පස්සේ මෙයා එන්න ඕන මෙන්න මේ කොනටම සෙට් වෙන්න ඕන. මේ කොනටම සෙට් වෙන්න ඕන. නැත්නම් අංක වරදිනවා. කටුව කොහේ යයිද දන්නේ නැහැ. එහෙනම් අන්න එහෙම කරලා මැනලා ක්ලොක් එකෙන් තියලා මොල්ඩ් එකෙන් තියලා මාක් කරගෙන අලව ගන්න කටු ටික. ඔයාලට මොනවා හරි බඩු ගන්න අවශ්‍ය නම් කොළඹ කොටුවේ ෆ්ලෝටින් මාකට් එකේ නම්බර 4 ෂොප් එකේ මම ඉන්නවා. ඔයාලට ඇවිල්ලා බඩු ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට අවශ්‍ය අමුද්‍රව්‍ය මම ගෙදරටම ඩිලිවරි කරනවා. දවස් 2ක් ඇතුළත. හැබැයි කවුරුත් අහන්න එපා කෑෂ් ඔන් ඩිලිවරි තියෙනවද කියලා. මම එහෙම කරන්නේ නැහැ. මම සල්ලි ඩිපොසිට් කරලා ස්ලිප් එක WhatsApp කරාම ගෙදරටම කුරියර් කරනවා. ඉතින් නොදන්න දෙයක් අහනවා නම් කියලා දෙන්නම්. මට කමෙන්ට් එකක් විදිහට දාන්න. ඔයාලට ඊගාවට මොකද්ද අවශ්‍ය පාඩම කියලා. අරයා මල කරදරයක් මේ ගෑණිගෙන් කිව්වට කමක් නැහැ. ගෑණි කිව්වට කමක් නැහැ අනේ. ඉතින් ඔව් ඉතින්. මේ එහෙම කිව්වට කමක් නැහැ. ඔයාලට නොතේරෙන දේවල් තිබුණා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් දරුවනේ මම ගිහින් එනවා. සුබ දවසක් ඔයාලට. අපි නැවත අලුත් පාඩමකින් හමු වෙමු. හැම දිනාටම ජීවිතේ ජය ගන්න කවුරු මොනවා කිව්වත් හිතේ දරාගෙන ශක්තිමත් ජීවිතේ ජය ගන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඕගොල්ලන් කරන ව්‍යාපාර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න. එහෙනම් සුබ දවසක්. මම ඔයාලා ගිහින් එන්නම්. දැන් ඔයාලට පුරුදු ඇති ක්ලොක් එකක් හදාගන්න විදිහ.